සුබ දවසක් ඔක්කොටම. මම අද ඉන්නේ තවත් TM Cars International Private Limited ආයතනයෙන් ඉම්පෝට් කරපු brand new Toyota Race ප්‍රත්‍යක් සමග. මේක Toyota Race 1000cc 4-wheel drive A210A Z grade කාර් එකක්. pearl white එතකොට black top. ඉතාමත්ම මේ ලංකාවට ගොඩක්ම දැන් ගොඩක්ම ඉල්ලුමක් තියෙන වාහනයක් තමයි මේ Toyota Race කියලා කියන්නේ. Race එකේ පැකේජස් තුනක් තියෙනවා මම කලින් මතක් කරලා තියෙනවා වගේ basically තියෙන්නේ X පැකේජ් එක, ඊට අමතරව G පැකේජ් එක, ඊට අමතරව Z පැකේජ් එක. එතකොට මේක Z පැකේජ් එකේ කාර් එකක්. Z පැකේජ් එක ගත්තමත් මේ හැම කාර් එකක්ම කලර්ස් කීපයකින් එනවා. එතකොට මේක ඊට අමතරව ඔප්ෂන් එකක් විදියට 2-tone කාලේ එකක් එනවා මොනෝ කාලේ එකට අමතරව. එතකොට මේ කාර් එක ඇවිල්ලා 2-tone කාලේ එකක් pearl white එකේ black top නැත්නම් black roof එකක් ආපු කාර් එකක්. එතකොට Z එකටම particular alloy wheel design එක. ඊට අමතරව මේ fog lights කොහොම specific Z grade එකට එන features. එතකොට මේ කාර් එක ගැන කියනවා නම් මේ කාර් එක ඇතුළට ගිහලා පොඩ්ඩක් අපි විස්තර කතා කරමු. මේක brand new condition එකේ කාර් එකක්. මම පෙන්නන්නම් මේකේ පිස්ටන් ස්ටාර්ට් කරමු. මේ තියෙන කාර් එකේ ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එක. මේ ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එක හරියම වැදගත් ડોකියුමන්ට් එකක්. මේක ඇත්තටම මේ සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කරන්නම් මේකේ. මේක ඇත්තරම අපේ කස්ටමර්ස්ලා අපි ඉන් ඇඩ්වාන්ස් ඒගොල්ලොත් එක්ක ඩිස්කස් කරනවා මේ වෙහිකල් එකේ එක්කම ෆීචර්ස්. වාහනයක් සාමාන්‍යයෙන් අපි ජපාන් ඔක්ෂන් එකකින් එහෙම නැත්නම් ජපාන් වෙන ඩීලර් කෙනෙක් හරහා මිලදී ගැනීමේදී අපි අනිවාර්යයෙන්ම වාහනේ කන්ඩිෂන් එක ඉස්සෙල්ලාම කස්ටමර්ස්ලාත් එක්ක කතා කරලා ඒගොල්ලන්ගේ ඩිසයිඩ් රික්වයර්මන්ට්ස් ඒ කියන්නේ තමන්ගේ අභිමතයේ තියෙන මට ඕනේ මොන වගේ රික්වයර්මන්ට්ස් කියලා කන්සිඩර් කරලා ඒගොල්ලත් එක්ක කතා කරලා තමයි අපි වෙහිකල් එකක් පර්චේස් කරන්නේ ජපානයෙන්. එතකොට අපි මේ කාර් එකට ගියාම දැන් මේ කාර් එක ගත්තාම මේක වාට පේන මෙතන මයිලේජ් එක 1808යි මයිලේජ් එක. මේ 1808 කිලෝමීටර්. මේ ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එක. මේ ඔක්කොම ඩීටේල් ටික වලට අමතරව මේක Z grade කාර් එකක්. Z grade එකේ. ඒතර මෙන්න මෙතන ඔක්ෂන් ග්‍රේඩ් එක වටනවා 6AA. 6AA කියලා කියන්නේ 6 නැත්නම් S එන්නේ brand new කාර් වලට. එතකොට exterior condition එකත් interior condition එකත් එතකොට තාමත් මේ කියන්නේ හොඳම condition එකේ තියෙන කාර් එකක්. එතකොට මේක තියෙන ස්පෙસિෆික් මොනවද කියලා වැටෙනවා මෙතන දැන් TV එතකොට අම්ල power steering power window ඒ ඔක්කොම automatically තියෙනවා. වාහනේ chassis number එක තියෙන option sheet එකේ. ඉතින් මේ option sheet එක ගොඩක් වැදගත් document එකක් අපි වාහනයක් ජපානයෙන් ගන්නකොට මේකේ originally condition එක අපිට prove කරන්න තියෙන වැදගත් document එකක්. එතකොට ඊට අමතරව මේ කාර් එකට keys දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ එක key එකක් ඊට අමතරව අපි මේකට ඔරිජිනල් ස්පෙයා key එකක් තමයි ඇවිල්ලා තියෙනවා. මේ කාර් එකේ තියෙන සීක්‍රට් කාර් එකක් කියලා කියන්නේ රේස් වල යන්න පුළුවන් ඔක්කොම ඔප්ෂන්ස් තියෙන කාර් එකක්. සාමාන්‍යයෙන් ජපානයේ ඉඳලා අපිට වාහන එනකොට මේ ෆුවල් ගොඩක් දුරට අඩුයි. දැන් මේකත් ඔයාලට පේනවා ෆුවල් ඉන්ඩිකේට් කරනවා ෆුවල් ලෙවල් එකේ වෝනින් එකක් විදියට. ඒක තමයි මෙතන මේ කහ පාටින් පත් වෙලා තියෙන එරෙන්ට කිසිම අපිට තියෙන්න බෑ මෙතන මේ සයින් මොකවත් වෝනින් සයින්ස් මොකවත් තියෙන්න බෑ. එතකොට මේක ඔරිජිනල් ඩිස්ප්ලේ එක ඇවිල්ලා තියෙනවා මේ කාර් එකට. Android Auto, Apple CarPlay කොහොම තියෙන කාර් එකක්. ඊට අමතරව රිවර්ස් කැම් එක පේනවා. අපි ඉන්නේ අතරම හම්බන්තොට වරායි gate 1 අභියස. එතකොට ඔයගොල්ලන්ටත් මේ වගේ වාහනයක් ජපානයෙන් ඉම්පෝට් කරගන්න අවශ්‍ය නම් වගකීමක් ඇතිව දැන් අපි මේ කාර් එක ගත්තා. මේ කාර් එකට අපි අවුරුදු 3ක වොරන්ටි එකක් දෙනවා. ඉන්ටර්නැෂනල් වොරන්ටි එකක් මේ කාර් එකට. ඊට අමතරව ලේබර් ෆ්‍රී සර්විසස් 3ක් අපි ඔෆර් කරනවා. ඉතින් අවුරුදු 3ක් එහෙම නැත්නම් කිලෝමීටර් ලක්ෂයක් වාහනයකට වොරන්ටි එකක් හම්බ වෙනවා කියලා කියන්නේ ඉතින් වාහනේ තාමත්ම හොඳ තත්ත්වයේ වාහනයක් වෙන්න ඕන. බයිකේ යාගන්ස්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපිට කතා කරලා අපේ ආයතනයේ සමග සම්බන්ධ වෙලා
ඕගොල්ලන්ගේ අභිමතය පරිදි ඕගොල්ලන්ගේ රික්වයර්මන්ට් එකට එහෙම නැත්නම් බජට් එකට මැච් වෙන පරිදි හොඳ වාහනයක් අපෙන් එනවුම් කරන්න. ඉතින් ජපානයෙන් පමණක් නෙවෙයි UK වලින් යුරෝප් කන්ට්‍රීස් වලින් එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව පැත්තෙන් නැත්නම් තායිලන්ත පැත්තෙන් ඔයගොල්ලන්ට කැමති වාහනයක්. දැන් තායිලන්ත ගත්තාට පස්සේ ගොඩක්ම ප්‍රචලිත පිකප් සයිට් එක. රයිට්. එතකොට ඔයගොල්ලන්ට කැමති 4 wheel drive පිකප් එකක් ගෙන්න ගන්න ඕන නම් තායිලන්ත පැත්තෙන් ජපාන පැත්තෙන් තියෙනවා. නමුත් ස්පෙસિෆිකලි රොකෝ එක ගත්තොත් ඒවා ඉන්නේ තායිලන්ත පැත්තේ. ඉතින් ඒ වගේ ඕනම රටකින් ප්‍රධානම සඳහන් කරලා තියෙන රටවල් වලින් වෙහිකල්යක් Tamanට ඉම්පෝට් කර ගන්න ඕන නම් තමන්ගේ නමට එහෙම නැත්නම් අපේ කම්පැනි නමට දෙකෙන් එක ඉම්පෝට් කර ගන්න පුළුවන්. කතා කරන්න අපිට අපේ DM Cars International Private Limited අපේ hotline එක 9741414978. එතකොට මේ කාර් එක ගැන තව පොඩ්ඩක් කියනවා නම් කාර් එකෙන් පොඩ්ඩක් එළියට ගිහින් කතා කරමු ආයි පාරක්. ස්ටාර්ට් තියෙන වාහනයක්. ඉතින් හරිම මේ ලස්සන වාහනයක්. මේ කලර් එක ස්පෙસિෆිකලි ගොඩක් ලස්සන කලර් එකක්. ආනේ කැසි ෆ්‍රේම් එක මම එකක් දෙන්නම්. කොහොම ඉන්ෆර්මේෂන් මේ සීට් ගත්තත් මේක එන්නේ ඇත්තටම G Z grade එකට මෙන්න මේ පේනවා ඇති රතු පාට ස්ට්‍රිප් එකක් එක්ක එන්නේ. ඉතින් ඔය විදිහට තමයි වාහනේ තියෙන්නේ. මේකේ එන්ජින් එකත් අපි පොඩ්ඩක් බලමු. ඇත්තටම කස්ටමර් කෙනෙකුට වගකීමක් ඇතුව වාහනයක් ඉම්පෝට් කරගන්න පුළුවන්. අප ආයෙත් වෙනට කතා කළා නම් මම තියන්නේ ආයික එන්ජින් එක. මේකට එන්නේ 1000cc එන්ජින් එකක්. 1000cc එන්ජින් එකක් ආයකට එන්නේ. නමුත් 1000cc ටර්බෝ එන්ජින් එකක්. ඒතර මේකට ලොකු ඇක්සලරේෂන් එකක් නැත්නම් පුලින් පවර් එකක් ඔයගලන්ට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් කායක ඩ්‍රයිව් කරනකොට. මෙන්න ග්‍රේඩ් එක. සුපර් ග්‍රේඩ් වෙහිකල්. ඔයගලන්ගේ කාර් එකට පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෙමෙයි වගේ වගකීමක් තියෙනවා TM Cars International Private Limited වලින්. මොකද අපි ගේන්නේ හොඳම වාහන විතරයි. අපේ කස්ටමර්ස්ලාට අපිට ඉන්නවා ප්‍රෙස්ටිජ් කස්ටමර්ස්ලා ක්ලබ් එකක්. ඒතකොට අපි ඒ කස්ටමර්ස්ලාට අපේ කස්ටමර්ස්ලාට ගොඩක්ම උසස් තත්ත්වයෙන් යුතු වාහන තමයි ඉම්පෝට් කරන්නේ. එතකොට මේ රේස් එකේ තමයි ඇත්තටම ඩිකී ස්පේස් එක ගත්තාම මෙතන ස්පෙයා වීල් එකක් යම් කිසි ප්‍රමාණයට අවශ්‍ය වුණොත් දාගන්න පුළුවන්. නමුත් දැන් එන අලුත් වාහන වලට ස්පෙයා වීල් එකක් කියලා එන්නේ නැහැ. ගොඩක් දුරට එන්නේ මේ පංච කිට් එක. ඒකනේ ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ බොටල් එකත් එක්කම මේ පංච කිට් එක එනවා. අපිට හදිස්සියේ ටයර් පංච එකක් වුණාට පස්සේ අපිට මේක යූස් කරන්න පුළුවන්. හරි. ඔක තමයි අද මේ වාහනේ ගැන කතා කරන්න තියෙන. ඉතාමත්ම ලස්සන වාහනයක්, බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. රිවර්ස් කැම් එක. ඉතින් ඔයගලන්ටත් මේ වගේ වාහනයක් වගකීමක් ඇතුව ජපානයෙන් ගෙන්ව ගන්න කතා කරන්න අපිට. අපි TM Cars International Private Limited අවුරුදු 3ක වගකීමක් සහිතව හොඳම තත්ත්වයේ වාහනයක් ජපානයෙන් ආනයනය කරගන්න අපි අමතන්න. අපි TM Cars International Private Limited